උදෑසනක් වේවා තෙරුවන් සරණයි මේ වෙලාවේ අපි විද්‍යාලෝක විද්‍යාලයේ අඳුරු මඩුල්ල අපේ විදුහල්පතිතුමා ප්‍රමුඛ සමස්ත ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් අපි කුකුල්ගල බලා යන අවස්ථාවක් විද්‍යාලයේ වාර්ෂික චාරිකාව සහ විශ්‍රාමලත් ගුරුවරුන්ට ගෞරව උපහාර දැක්වීමේ අවස්ථාවයි. මේ අවස්ථාවේ පොඩි ගිලම්පස ටිකක් වළඳන්න අනිත් අයට තේ ටිකක් බොන්න සුන්දර නවාතැනක නවත්තලා සිටින මොහොතක්. ඉතින් අද උදෑසන බොහොම සෞම්‍ය කාලගුණයක් දේශගුණයක් තියෙන නිසා අපිට මේ ගමන මම හිතනවා සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඔබතුමාගේ සහයෝගයටත් බොහොම පිං. අපි මේ කටයුත්ත මේ ගමන සාර්ථකව නිමා කරමු. දෙකම සරණයි. එනවා කඩේටම තියෙන කෝප්ප හතර. අයියෝ ඕනේ කියලා මම දැන් දැම්මක් කරන්නේ. ඔව්. ඉතින් දැන් මේ අපි කඩේකට ආපුවාම මේක මාර කඩයක්. මොකද මේ දැන් අපි තමයි මේ කඩේ තේක හදාගන්නේ. ඔන්න තේක අපි හදාගෙන අපි සේරේ තේක හදාගෙන තේක පොණ යන කඩයක්. මානට හම්බෙන්නේ නැහනේ. මේ කාටවත් හම්බෙන්නේ. අපි කියන ආන්න බලන්න. මේක හරි විශේෂ දවසක් එහෙනම්. ඔන්න අපි මේ දැන් මේ කඩේ ඉස්සේ තේකක් ඒව හදාගෙන යන ගමන් මරු නේද වැඩි. අපේ හතරකම. දැන් අපි ආමුදුරන්ට ගිලම්පසත් හදා ගන්නවා. ආමුදුරන්ට දාන වෙලදුවා දාන ඉන්දියාව හරි මොනවා හරි. දැන් ආමුදුරන්ට දානෙත් වෙලදුවද කියලා. ඔන්න මරු කඩේ ඉතින් හරි Arut sun makan pausen dirau doda malu Nanda mungkin dia sulu sulu Arut sun makan pausen dirau doda malu Nanda mungkin dia sulu sulu
ප්‍රාර්ථනා කරනවා විද්‍යාලයේ වාර්ෂික සුබ හමුව වෙනස් විදිහකට පවත්වන්න ඕනි කියලා මම හිතන්නේ චන්ද්‍ර සර් භාණ්ඩාගාරික වුණාට පස්සේ යෝජනා කළා. ඒ අනුව අපි අවස්ථා කිහිපයකදීම විවිධ තැන් ඔස්සේ ගිහිල්ලා මම හිතන්නේ අපි හැමෝම එකතු වෙලා එකා වගේ එක හරි සුන්දර විදිහට සමර්පිතින් ගිය අවුරුද්ද 2025 වාර්ෂික සුවඳ හමුව 2026 වර්ෂයේ අපි මේ විදිහට පවත්වනවා. මම හිතන්නේ විද්‍යාලෝකයේ සියලුම දෙනා මෙතන නැතත් සියලුම දෙනාගේ සහභාගීත්වය නියෝජනය මෙතනට ලැබිලා තියෙනවා. ඉතින් සහභාගී වෙච්ච සියලුම දෙනා ඉදිරියේ අපේ අද දින ගිය අවුරුද්දේ විශ්‍රාම යන යෙදුණු සහ ස්ථාන මාරු යෙදුණු අපේම සහෝදර පිරිස සහෝදරයන් ටික මෙතනට එකතු තියෙනවා. ඉතින් ඔක්කට අත්දැකීමක් එක් කරන්නට අපි මේ විදිහට මෙදා සැරේ මේ බොහේ වගේ තැනක් ඇස්ති කරලා ආදරණීය විදිහට ඒ සුගඳ හමුව ගත කරන්නට කාලය මේ විදිහට ගත කරන්නට යොදා ගත්තා. ඉතින් මම ආරාධනා කරනවා අපි මේ දීචි අවස්ථාව මේ විදිහට සැලසුම් කරලා කරගෙන යන්නට පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන ලෙසට ඒ සඳහා අපේ භාණ්ඩාගාරික චන්දන සර්ට මා ආරාධනා කර සිටිනවා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන ලෙසට. සුබ උදෑසන අපි 2025 වර්ෂයට අදාළව පවත්වන භෝජන සංග්‍රහය සහ චාරිකාව දෙකම එකට යොදාගත්තා. ඒකයි කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම් අපේ තියෙන මුදල් ආර්ථික තත්ත්වය මත අපිට අවස්ථා දෙකක් පැහැදිලි කරන්න බැරි නිසායි අපි මේ තනි එකක් පැහැදිලි කරේ සියලුම දෙනා වෙනුවෙන්. අපි ගෲප් එකට දාලා දුන්නා මේ මෙහෙස කර වැඩිමේ පොඩි නිමාවක් පොඩි විවේකයක් ලබා ගන්න කියලා වෙහෙස කර කියලා කිව්වට ඉතින් වැරදුවා යම් සමිත දෙයට පිට වෙන්න මාසයක් පොඩ්ඩක් කිසියක් අංගලකණ යවුල් හින්දා වෙහෙස කර නැතුව දැන් ඊයේ ඉඳලා එකක් හැදුවා ඊට පස්සේ ආයෙ දැන් ඕන්න ඊයේ ඉඳන් රිලීස් පොතක් උස්සන් එනවා දැන් වෙහෙස කර කතාව ඉවරයි කර දැන් ඉවරයි ඒ නිසා අපි එකට පොඩි විවේකයක් ගන්නත් එක්ක මේ පැත්තට ආවට ආරාධනා කරා ඉස්සෙල්ලා මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා 56 දෙනෙක්. නමුත් ඒක එන්නේ මොන හරි විවිධ හේතු වල 46කට අඩු වුණා ආරාධිත අය එක්ක. අපි විශ්‍රාම ගිය අපේ සහෝදර අය 4 දෙනෙකුත් ඊළඟට තවත් 4 දෙනෙක් අපේ ස්ථාන මාර්ග ලැබගෙන ආරාධනා කරා. ඒ සියලුම දෙනා පැමිණියා. ඒකට අපි බෙහෙවින්ම ස්තුතියි. හෘදයාගම ස්තුතිය පුද කරනවා. මොකද අපි කිසිම ආරාධනා පත්‍රයක් ඒගොල්ලන්ට යවුවේ නැහැ. අපි කටවචනෙන් ෆෝන් එකකින් ආරාධනා කරේ. ඒගොල්ලෝ ඒක ඇත්තටම සුහදව බාරගත්ත ඒ ආරාධනාව. ඒ වගේ මේ සියලුම දෙනා සහභාගී වීම ගැන මම ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා විදුහල්පතිතුමා නිවැරදි විදුහල්පතිතුමා ඇතුළු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් අපේ හැම එකටම කොහොමත් ආරාධනා කරනවා. එතුමා මේ ස්වාමීන් වහන්සේ අපිට සෑහෙන මේකට අනුග්‍රහයක් දක්වා එක වචනේ ඒකත් අපි ඇත්තටම ගෞරවාන්විතව සිහිපත් කරමින් පැමිණ සිටින සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් යුක්තව සෙනෙහ පරිසිතී සිහිපත් කරමින් මානි හැඳ වෙනවා ඉදිරි වැඩ කටයුතු කරගන්න. දෙවියන් ස්තුතියි චන්දන සර්. මෙලකට විද්‍යාලෝකයේ යමු ආනන්ද ඔබ සර් මම ආරාධනා කර සිටිනවා ඔබතුමන්ට අපේ අතුරු මණ්ඩලය ඒ වගේම අපේ විශ්‍රාම ගිය ස්ථාන මාර්ග ලබා ගිය අය වෙනුවෙන් අවසාන කතාව කරන්න දෙන්න. සුබ උදෑසන සියලුම දෙනාට අද දිනේ විද්‍යාලයේ අපි පාසලෙන් පිටතදී මේ සූදානම් කරමු මේ කාර්යය මම හිතන්නේ අපි හැමෝටම වැදගත් අවස්ථාවක් වෙනවා. ඉතින් මේ සඳහා අපි රහමක අපේ ගෞරවනීය ස්වාමීන් පැමිණියා. අපි ආවුරුන්ගෙන් පදන අවස්ථාවකට අවසර ගන්නවා. ඒ වගේම අපි හිටපු ආචාර්ය මණ්ඩලයේ මාත්මී ඒ වගේම අනන්තකාන්තමන්ගේ අපි විද්‍යාත් මහත්මයා ඒ වගේම
අනිකුත් අපේ සමාජික සියලු දෙනා ප්‍රමාණයන් අපි මතක් කරා අපේ වණ්ඩාරතුමා මේ උත්සවයේ සම්බන්ධව ඉතින් ඒ සඳහා සප්පමිනි අපේ ඉස්ලාමලත් ඒ වගේම ස්ථාන මාරු ලැබිය සියලු දෙනා ඊටම ආදරයෙන් ගෞරවය පිළිගන්නවා. ඒ වගේම අපේ සමාජ සියලු දෙනා මේ අවස්ථාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද දවසේ මේ අපි ස්ථාන මාරු ලැබහා ඉස්ලාම සියලු දෙනා අගය කරන්න ගන්න මේ අවස්ථාවේ ඒ වගේම අපි වාර්ෂික චාරිකාව මේ අවස්ථාවේ යොදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී අපි ආරාධනය පිළිගෙන මේ ස්ථානට පැමිණියා අපේ මාල්නි ටීචර් කාලයක් තිස්සේ අපිත් එක්ක වසර ගණනාවක් තිස්සේ මම දැන් 17 තිස්සේ මේ විද්‍යාලයේ වෙනුවෙන් ඉතාමත්ම වේස කර අටුවුන්දා නිමා කරලා විශ්‍රාම දිවියට එළඹුණා. ඉතින් මම අපි මේක ඉස්සරහ එතුමියලා ගැන කතා කරපු ඉන්නවා නම් ඊම කතා කරන්නේ නැහැ. මේ පාසල වෙනුවෙන් ඉතාමත්ම වැදගත් නැත්නම් පාසල නගාසිට වලට ඉතාමත්ම ගෞරවනීය සේවයක් කර ඒ මම ඊට අපි විශේෂයෙන්ම පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම ශ්‍රීපත් කරනවා එතුමියගේ කටයුතු ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා එතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙයි කියලා. ඒ වගේම අපි ඊළඟට ඉන්නවා වැඩිම කාලයක අපි එක්ක සම්බන්ධ වුණා මංගලික ටීචර් මංගලික ටීචර් ප්‍රාථමික සේවයේ ඉතා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා මම කියන්න කරලා ගොඩක් තිබුණා පිටින් අපි අදහස් දක්වනවා මම හිතන්නේ ඒ දෙපළම අපේ පාසලේ ප්‍රාථමික සේවයේ විශාල කාර්යභාරයක් කරපු දෙන්නේ. ඉතින් මංගලික ටීචර් කිව්වහම ගොඩක් කලාවට මතක් වෙන්නේ දෙමෝපියන් නම් මුල් කාලේ කොහොම සරපරස චරිතයක් පස්සේ ආදරණීය චරිතයක්. මේ විශේෂයෙන්ම මේ මුලදී පන්ති බෑ කියලා තමයි පටන් ගන්නේ. අනේ අපිට නම් ටීචර් මන්ත්‍රී යන්න බෑ කියලා මට ඇවිල්ලා කියන මාරු කරලා දෙන්නේ. ඊට පස්සේ යන්න බෑ. අංගල යන්න බෑ කියලා දරුවෝ කනනවා. එහෙම චරිත ඉතින් ප්‍රාථමික නගාසිකවන්ට බොහොම ලොකු වෙහසක් ගන්න කට්ටිය. ඉතින් දෙදරාම විශේෂයෙන් මතක් කරනවා මේ කරපු කාර්යය රටවල විද්‍යාර්ථි වෙනුවෙන් අපේ පාසල වෙනුවෙන් ඉදිරියේදී ඔබට ඒ සියල්ල ඒ කැපවීම ආපු ලැබෙන ඊදී සතුට දෙක වෙන්නේ සතුට වෙන්න පුළුවන් අපිට ඔය කරපු කැපවීම වලින් පමණයි. හොඳයි ඊළඟට අපි එක සම්බන්ධ වෙනවා ඉප්‍රා ටීචර් ඒ විශ්වාම ලැබු එතුමිය කොහොම අපි පාසලට යම් කෙටි කාලයක් වුණා තාම දීර්ඝ ඉතිහාසයක් එක්ක කටයුතු කරපු ගුරුතුමියා චිත්‍ර විෂයත් එක්ක ඒ වගේම චිත්‍ර විෂය හා අනිකුත් පරිබාහිර කටයුතු වලට ගොඩාක් දායකත්වයේ දක්වපු ගුරුතුමියා අපේ පාසලට විතරක් නෙමෙයි අනිකුත් වටේ තියෙන අවට පාසල් වල තමන්ගේ විෂය පිළිබඳව ඉතාමත්ම කැපවීමකින් ඒ වගේම දරුවෝ වෙනුවෙන් ආදරයෙන් කටයුතු කරපු ගුරුතුමියා. ඉතින් එතුමිය ගොඩාක් මේ සම්බන්ධ වුණා අපිත් එක්ක ඔය විභාග කටයුතු වලදී මට සෑහෙන වටිනාකමක් තිබුණා එතුමිය ඉන්න එක. මොකද චිත්‍ර විෂය තියෙන දවස් වලට වෙන සරණක් නැහැ. ඉස්මිය හැර
මොකද එච්චර වටිනාකමක් තුනා ඒ විෂයන් එක ඒ වගේම අපි විභාග කාර්යකාරී කරනකොට බොහොම කැපවීමෙන් ඒ කාර්යය බොහොම හිතට අරගෙන කරා. ඒ වගේ අපි ඉස්කෝල වලට කිසිම දෙයකට බෑ කිව්වේ නෑ. මේ දෙයම මොකක් හරි කිව්වොත් ආකිව මිසක් බෑ කියලා වචන තිබුණේ නෑ. ඉතින් ඔබට බොහොම ස්තුතියි අපි පාසල දිනු කරන්න ඒ දත කරපු ඒ කාලය තුල දත්තා වූ වෙහෙසට ඒ වගේම ඒ ශක්තිය ඔබට ඉදිරියේදී ලැබේවා කියලා අනාගතයේ සාර්ථක වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ඊළඟට සාමුකල එතුමිය අඳුරගත්ත නම් බොහොම කාලෙකට ඉස්සර මේ බොහොම ලෙන්ගද කරතියක්. ඉතින් පාසලට එන්නේ ඉස්සරලා විද්‍යාපීඨ ඉන්න කාලෙම අඳුරගත්ත කරතියක්. බොහොම අපි බොහොම ආදරෙන් කතා කරපු අපිත් එක්ක බොහොම සම්බන්ධයෙන් වැඩ කටයුතු වලදී බොහොම කැපවීමෙන් අපි පාසල් ඔය වැඩසටහන් වලට සම්බන්ධ වෙනකොට ඒ කාලේ ඒ වගේම වෙනත් ඒ මේ පීඨවල වැඩසටහන් කරද්දී බොහොම කැපවීමෙන් කටයුතු කරපු චරිතයක්. ඉතින් අපි අඳුරගත්තේ වැඩ කරන චරිතයක් විදිහට ඒක පස්සේ මට හම්බුනේ නැහැ. අපි විද්‍යාලයකට යවවට පස්සේ නැවත මේ අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් හැමෝම දන්නවා බොහොම වැඩ කරන චරිතයක් විදිහට. ඉතින් දැන් ඊළඟට ඉස්කෝලේට ගිහිල්ලා වැඩ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් කියනවා වැඩ කරන්න ටිකක් දෙකක් කියනවා කියලා. නමුත් මම කිව්වේ ඉන්න කාලේ අපි ඊටත් වඩා මොකද ඒ වැඩ කරගෙන කියලා ඒක කරන්න ප්‍රාර්ථනා කරනවා ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් අපේ මාසලේ ඒ ගණිත විෂය සංවර්ධනය කරන්න එතුමියන්ලා දුන්න ඒ ගන්න දායකත්වය ඉතාමත්ම හෘදයාංගම අගය කරනවා උදව් ප්‍රතිවිදියට මේ අවස්ථාවේදී. මම දැන් ගොඩක් දේ කියනවා මේ එක එකනා ගැන කියන්න කාල වේලාව නෙමෙයි ඒක තරහ වෙන්න එපා කෙටියෙන් කතා කරන්නේ ගොඩක් දේ තියෙනවා කියන්න තියෙනවා අනන්තයක් හැමෝගෙම. මොකද මේ සියලු දෙනා අපිට පාසලට බොහොම හොඳ ස්ථානීය ලක්ෂණ පෙන්නපු අය. අපි කියනවා පහන් නම් වෙන වෙනම අපි කතා කරනවා. හොඳයි. ඊළඟට so many teachers මම හිතන්නේ කාලයක් තිස්සේ අපි රසනහර විනායන්ට අපි මේ ඉස්කෝලේ ගුණ විද්‍යාලයේ දැන්සේ ලබා දුන්න සහායක ලබා දුන්නේ එතුමිය ගෘහ විද්‍යා දක්වන්න විතරක් නෙමෙයි අපි හැම වෙලේම සියලු උත්සව කරනකොට ඒ වගේම අනිකුත් අපිට හදිසියේ කවුරු ආවොත් නමුත් මේ සියල්ලටම එතුමිය විශේෂ දායකත්වයක් ලබා දුන්නා. හැම වෙලේම අපි කතා කරේ මොනවා හරි උත්සවයක් හරි මොනවා හරි වැඩක් තියෙනකොට සර් මේ ටීචර්ට කියන්නේ කියලා. ඒ වගේම තමයි අපි කියනවා දැන් ඉන්න ටීචර්ලා දන්න රට කියන්නේ. ඒ වගේ අපිට ලොකු දායකත්වයක් දුන්න යල්තියක් එතුමිය පොඩ්ඩක් මයික් එක තරහක් නෑ කියලා කිව්වා. මම නම් කිව්වේ නෑ නන්ට කියලා. මේ යාවල වහනාගෙන ගියේ. ඉතින් අපි සුබතනා ඊයතන දැන් හොඳින් තරක් නෙමෙයි පැටලුවක් නෑ. මේ මම ළඟදී ගියා යාවලට ඒ කාර්යය කරලා තිබුණා. ඉතින් අපේ විද්‍යාලයට ලොකු වැඩක් කරා. ඒ ඊට කාලය තුල මේ සියලු දෙනාම අගයන් ඕනේ දැක්කද එතුමියට තම පාසල වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන් ඉදිරි අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා.
ඉන්න පාසලේ හොඳින් ඒ කටයුතු කරගෙන ගිය දරුවන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න ඒතුමිගේ දරුවන්ට හොඳ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපේ විජේසිරි ටීචර් එතුමිය මුල් කාලේ මම හිතන්නේ මුල් කාලේ නම් අපි එක සම්බන්ධලා හිටිය දවස් 5ම පසුගිය අනුත්‍යයක් එක කිතමාරි කියලා කටයුතු කරන්න උනා. ක්‍රීඩා අංශේ දියුණුවට කටයුතු කරපු ගුරු මහත්මිය එතුමිය මේ ස්ථාන දෙකේම කටයුතු කරපු නිසා අපිට ගොඩක් වෙලාවට මාසකට සේවය ලබා ගන්න තිබුණු අවස්ථාව ලැබුණා. නමුත් ඒ හිටපු කාලේ තුලදී ගොඩාක් අපි වැඩ කරා. නෙට්බෝල් කණ්ඩායම පටන් අරගෙන ඒ නෙට්බෝල් කණ්ඩායම අද වෙනකොට ඉතාමත්ම හොඳ ජයග්‍රහණයකට පත් වෙලා ගියා මේ ළඟදී. විශාල ජයග්‍රහණයක් ගත්තා ඒ දරුවෝ. ඉතින් මේ මඟ පෙන්වීම අගේ වෙනවා. ඉතින් එතුමිය විශ්‍රාම ගුරුතුමියක් තමයි අපි මෙතන ඉන්නේ. ඉතින් එතුමියට සැකලේ විශ්‍රාම දීවිය ඉතාමත්ම හොඳින් කටයුතු කරන්න ගත කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊළඟට අපි ඉන්නේ අපේ මේ වස්තුව කතා කරන්නම කියාගන්න. ඒක අපිත් එක්ක හිටපු අය අවන්නේ වස්තුවක් මේ අපි එක්ක අවුරුදු 5ක වගේ කාලයක් මේ කටයුතු කරපු ප්‍රයයිසා මහත්මිය මම හිතන්නේ අපිට ලොකු දායකත්වයක් දුන්නා පරිපාලනයේ පැත්තෙන්. එතුමිය පාසල කරගෙන යන්න ලොකු ශක්තියක් වුණා. එනාය කියන්නේ මේ ඉස්කෝලේ ඒ දවස්වල ඉන්න කට්ටිය කියන්නේ මේ දෙන්න අර මේ ආරක්ෂක දෙන්නේ කියන්නේ දෙන්නම ආරක්ෂාව යන්නේ කියලා කියන්නේ. මොකද ඉන්න දෙන්න මේ පස්සෙක් આવත් බේර ගන්න පුළුවන් වෙන්න එච්චර එකපොත කියන්නේ දෙන්නේ ඉන්නේ කියලා මට කියනවා ඇවිල්ලා මේ පිටස්තරින් ඉන්න අය. ඉතින් මේ මේක මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපි පරිපාලන පැත්තේදී ලොකු දායකත්වයක් දුන්නා. මොකද මේ 2019 මේගොල්ලෝ ඇවිල්ලා ඒත් එක්ක ආවර තුන් දිනක් සම්බන්ධ වුණා අපි එක්ක අවුරුද්දක් නැතුව හිටපු වෙලාවේ කියන්නේ අර කුස්මාස ගියාට පස්සේ තමයි මේ ඇවිල්ලා මේගොල්ලෝ කටයුතු කරේ. එතෙන් පරිපාලන කොටස මම බාර දුන්නා. අයසර් ඒකට ඒ කාර්යය බොහොම හොඳින් කරගෙන ගියා. අපි චමින්ද කරනවා වගේ හොඳින් කරගෙන ගියා. අඩුපාඩු තිබුණේ නැහැ. මම ගොඩක් කලකට ඔය සැලසුම් හදන්න කාලසටහන් හදන්න ඒවට මම මහන්සි වුණේ නැහැ. මේගොල්ලෝ තමයි ගොඩක් ඒවා කරේ. ඉතින් ඒක කරලා ඉතින් ඒ හැකියාවල් කොමත් එක්ක එතුමියගේ බලාපොරොත්තුවක් තිබුණා පරිපාලන සේවයට යන්න හෝ එහෙම නැත්නම් මේ ජාතික පාසලකට යන්න කියලා මං හිතන්නේ මේ දෙකේ එක. ඉතින් ජාතික පාසලට ගියා පසුව මේ ඉඳලා පරිපාලන සේවයේ පාස් වුණා. ඉතින් පාසලා දැන් පත්තිම අරගෙන විදුල්ල ගම අපි වැඩ කරනවා. ඉතින් එතුමියගේ අනාගතය සර්ව ප්‍රකාර සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් ඉහළට යන්න අපි කලාපයේ කලාප අධ්‍යක්ෂ ටූරේටම පත් වෙන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හරි ඊළඟට අපි ආයේ අටුව කුඩි විජිත මහත්මයා මේ විද්‍යාඥ අපි මුරකරු විදිහට සේවය කරා. මම මේ ඉස්කෝලේ ඉස්සෙල්ලා 2010 වගේ එනකොට මුරකරු විදිහට හිටියා. පසුව ස්ථාන මාරු ලබාගෙන මම ඉන්නකොට හිටියේ නෑ. දෙවෙනි සැරේ එනකොට හිටියේ නෑ.
වෙනත් පාසලක සේවය කරා. පසු කාලීනව ආයෙ නැවත මේ පාසලට සම්බන්ධ වුණා. ඉතින් අපේ පාසලේ කටයුතු වලදී ගොඩාක් අපිට එක්ක බාහිර කටයුතු එවැනි පාසලේ කටයුතු වලට සම්බන්ධ වෙච්ච චරිතයක්. ඉතින් අදටත් දැන් මේ විශ්‍රාම ගිහිල්ලා නැවතත් අපි එක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එතුමන්ගේ මේ විශ්‍රාම දිවිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. මම කටිය මතක් කරා. ඉතින් සියලු දෙනාටම දෙවියන් ස්තුතියි මේ අවස්ථාවේදී මේ සියලු දෙනා පිළි අරගෙන මේ කටයුත්තට සම්බන්ධ වෙනවට ඒ වගේම මේ සියලු දෙනාටම දෙවියන් ඉල්ලීමක් කරනවා පාසලෙන් ගියත් අපි අතින් යම් ඔබට අතවසීමක් එහෙම නැත්නම් පරිපාලන ගැටලුවක් වුණා නම් මේ අවස්ථාවේදී කනගාටු වෙනවා. මොනවා හරි ගැටලුවක් ඔබට සිද්ධ වුණා නම් එනම් බොහොම ස්තුතියි. ඊළඟ අවස්ථාවට යමු. ඒ ප්‍රොෆෙසර්තුමාට ඊළඟට ආරාධනා කර සිටිනවා නැවත ප්‍රොෆෙසර් ඉදිරියට අපේ විශ්‍රාමගිය සහ ස්ථාන මාරු ලබන ගිය අය වෙනුවෙන් පුංචි පිළිගැනීමක් ප්‍රදාන කරන්න. ඒ වගේම සඳහාම පළමුවෙන්ම ආරාධනා කර සිටිනවා මාලනී ටීචර් කැබිනට් ඉදිරියට මාලනී ටීචර්ට මල් කලව ප්‍රදානය කිරීම සඳහා දීප්ති ටීචර්ට මම ආරාධනා කර සිටිනවා. දීප්ති ටීචර් එන්න ඉදිරියට. මාලනී ටීචර් මොනවා හරි කියන්න නැති මම හිතන්නේ මෙතන ඉන්න අයගේ දීර්ඝ කාලීන සේවා කාලයක් තියෙන ඔබතුමියට අත්දැකීම් බොහෝමයි. එන්න ඉදිරියට. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි ආයේෂා යම් කියන්නේ නේද මම තරතරද නැහැ ආයේෂා මැඩම්ගෙන්ද අවසරයි මම මෙතනට එනකම් දැනගෙන හිටියේ නැහැ මේ වගේ අවස්ථාවක් ප්‍රතිවරවලට කලින් විද්‍යාලවල ඉස්කෝලෙන් ආවා කිතුල්ගල ඒ වගේ ට්‍රිප් එකක් තමයි කියලා ලොකු සතුටක් දෙනවා. ඉස්කෝලේ කොච්චර දුරට දියුණු වෙලාද කියලා ඒ ගැන සතුට වෙනවා. ඒක හැමදාම ඉන්නතරින් නැහැ. අදින් අදිය ඉදිරියට යන්න ඕන. ඒ නිසා විද්‍යාලෝක ගැන ගොඩාක් සතුට වෙනවා. විශේෂයෙන්ම අපේ සිත සාධක සංගමේ මහත්මීන් ඉතාම කැපවීමෙන් කටයුතු කරන නිසා මට දැන් අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ කැපවීමෙන් කටයුතු කරන නිසා අපේ ඉස්කෝලේ මීටත් වඩා ඉදිරියට ගමන් කරනවා කියන පෙරණියක් දැක්කා. ඉතාමත්ම සතුටුයි. මම වැඩි වෙලා කතා කරන්න සූදානම් නැහැ. ඒකට ඔක්කොම සියලුම දෙනාට අකවාරයක් ස්ථිති කරනවා. මේ කරපු සේවාව ගැන ගොඩක් ස්තුතියි. ටීචර් ඊළඟට මම ආරාධනා කර සිටිනවා අංගිතන්නේ ඒ වගේම ප්‍රාථමික අංශය නියෝජනය කරමින් විශ්‍රාමිකය දීර්ඝ කාලයක් ඒ පාසලේ සේවය කරපු අපේ ආදරණීය මංගලික ටීචර් එන්න ඉදිරියට මංගලික ටීචර්ට පිළිණිය ප්‍රදානය කිරීම සඳහා ආරාධනා කරනවා දිනේශිකා ටීචර් එන්න මංගලික ටීචර්ට මම හිතන්නේ අත්දැකීම් බොහෝමයි බෙදා ගන්න ඇති
සතුටෙන් ගියා. මම හිත කාත් එක්කවත් තරහ එන්නේ නැහැ. ඉස්කෝලේ වැඩ කළා. ඉතින් එච්චර තමයි හැමෝටම සුබ දවසක්. මෙහෙම යන්නට යෙදුණා. මම හිතන්නේ විද්‍යාලයේ ක්‍රීඩා භාගාචාර්ය විදිහට හිටපු විජේසිරි ටීචර් එන්නේ ඉදිරියට. විජේසිරි ටීචර්ට මම කලවතුන් දානය කරන්න මම ආරාධනා කරනවා. ප්‍රියන්ති ටීචර් එන්නේ ඉදිරියට. විජේසිරි ටීචර් මම හිතන්නේ ටීචර්ට කියනවා මේ ඉස්කෝලේ අධ්‍යක්ෂකයන් බෙදා ගන්න මේක අවස්ථාවක් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. විජේසිරි ටීචර් ඔබට අවස්ථාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. විද්‍යාලයතුමාගෙන් අවසරයි. නියෝජ්‍ය විද්‍යාලයතුමාගෙන් අවසරයි. දයාබර ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්ද අනධ්‍යයනකාර මණ්ඩලයේ සියලු දෙනාගෙන් අවසරයි. මට ගොඩක් කියන්න තියෙනවා. නමුත් මම මේක කියන්න ඕනේ. මම මේ පාසලට ආවේ 2019 පළාත් එකෙන් මාව දැන් විද්‍යාලවලට මම හිතන්නේ මට හැදුවත් මම දන්නේ 19 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා ආවේ. ඒ පළාත් එකෙන් විද්‍යාලයකට දැම්මත් කලාපෙන් මාව අනුයෝගයක් කරා කිත්තබහර මහවිද්‍යාලයට පාසල් දෙකේ සේවය කරන්නට මට සිද්ධ වුණා. ඇත්තටම මට මම ඉස්සර ඉස්කෝලේ ජනාව සේවය කරා මධ්‍යම පළාතේ උතුරු පළාතේ ඒ පාසල් හැම එකකින්ම වාගේ මට දරුවෝ ඉහළ තලයකට ඔසවලා කියන්නට මට හැකියාව ලැබුණා. නමුත් අනේ මට කල්පනායි මේ පාසල දෙකේ මට ඒ විදිහට කරන්නට හැකියාව ලැබුණේ නැහැ. මොකද පාසල දෙකක එහෙම ක්‍රීඩා කරන්න බෑ. ඉගෙනීමේ කටයුතු හරියට කරගෙන යන්නට පුළුවන්. නමුත් ක්‍රීඩාවලට හරියටම එක පාසලක රැඳෙන්නට ඕන. එහෙම වුණොත් විතරයි ක්‍රීඩා ගැන දරුවෝ ඉස්කෝලේ යනට ක්‍රීඩාවල ඉහළට යවා ගන්න පුළුවන් වෙන්නේ. මම 19 ඇවිල්ලා නෙට්බෝල් ටීම් එක ප්‍රැක්ටිස් කරගෙන ගියා ටීම් දෙකක්. ඉරිදත් එක්ක මම ළමයි ප්‍රැක්ටිස් කරා. ඒ සැරේ කුමලේ පොට්ටාසෙන් දෙල්ල කලාපෙට කියලා දරුවෝ කියා නෙට්බෝල් ටීම් එක ඊට පස්සේ මේ අර නිවාඩු කොරෝනා කාලයක් වුණා දෙකක ඊට පස්සේ ඒ ළමයි ටික හැදුනා. එතනින් පස්සේ නැවත මම උත්සාහ කළාට ඒක නැතුණා. පස්සේ තමයි මම අර නෙට්බෝල් ටීම් එක ප්‍රැක්ටිස් කරගෙන යන්නේ කෝච් කෙනෙක් දාන්නලා ඒක කරගෙන ගියේ. අත්‍යවශ්‍ය සතුටුයි මට ඒක ඒ ටික හරියට කරගෙන යනවා. තවත් මට ඒක කාරණයක් කියන්නට ඕනේ. මම මුල් ලක්ෂණ මට තිබුණේ බුදුගිහින මහවිද්‍යාලයේ උතුරු මැදපළාතේ ඒ ඊට පුදුමයිතුමා ගැන ටිකක් මතක් කරගන්නේ මාව ක්‍රීඩාවලට ඉස්කෝලේ ගියාට පස්සේ හරිම ආදරේ මාව පිළිගෙන එදා ඉඳලා මට අවශ්‍ය හැම කටයුත්තකටම උදව් කරා ඉස්සර ඒකම සතුටු කාරණයක් වුණා. එදා ඉඳලා මම ඒ ළමයිවට පුහුණු කරන්නට උදේ 6ට යනම අහවස 7ට ගෙදර එනවා. ওই විදිහට වැඩ කරගෙන ඉඳපු නිසා තමයි මට ඉක්ලටම ඒ ළමයිට ඒ තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණේ. මම අවසානට ආව පාසලෙන් මට ප්‍රොෆෙසර් කෙනෙක් කියන්නේ සර් ඒ වාගේමයි කිසිම හිතිරිදීමකින් කටයුතු කරේ නැහැ. හැම අවස්ථාවකදීම මට උදව් කළා. මොකද වැඩ කරන්නට අවශ්‍ය වෙන්නේ ඒ වැඩේට මට උදව් කළා. ඒක මට සතුට කාරණයක් වුණා. අනිකුත් සියලු දෙනාත් ඒ වගේම ක්‍රීඩා කටයුතු වලදී ඉගෙනීමේ කටයුතු බාහිර ක්‍රියාකාරකම්වලදී හැම අවස්ථාවකදීම මට උදව් කරා. සතුටින් ගැටලුවක් ඇති වුණේ නැහැ. හැම පාසලකදී මේ වගේ ඒක නිසා මට සතුටින් අද ශ්‍රම යන්න පුළුවන්. ශ්‍රමලිය ඒ වගේම අද සතුටින් ඉන්නවා. මම මේ ශ්‍රම ගැනීම නිමිති කරගෙන මේ සංවිධානයේ චාරිකාව ඒ වගේම මේ සංග්‍රහයන් ඇතුළත සියලු දෙනාටම ගුරු මණ්ඩලය ඒ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය අවස්ථාවේ පිළිගන්නවා. කොහොමද ස්තුතියි.
ඊළඟට විකාශලේ ඉස්ලාමයන් දෙයතුන චිත්‍ර ගුරුතුමිය චිත්‍ර ටීචර් මම ආරාධනා කරනවා ඉදිරියට පැමිණෙන්න කියලා. ඒ වගේම චිත්‍ර ටීචර්ට මල්කාල ප්‍රදානය කරන්න තිලේ ප්‍රදානය කරන්න චන්දිමා ටීචර් මම ආරාධනා කරනවා. අපි කොහොම යාළුවෝ මම හිතන්නේ එන්න චන්දිමා ටීචර් චිත්‍ර ටීචර් කියන්නේ අපේ ඉස්කෝලේ ලොකු දායකත්වයක් කරපු ගුරුතුමියක්. ඉතින් ඔබතුමියකට ඇති පාසල වෙනුවෙන් කතා කරන්න. අවස්ථාව ඔබතුමිය. සර්ව ස්වාමීන් වහන්සේගෙන් අවසරයි විද්‍යාපතිතුමනි. මගේ සහෝදරයෙක් ඇත්තටම චන්දිමාණන්ගේ තමයි මාව ස්කෝලට ඇරිලා යනකොට ගිහින් යන්නේ. ඒක ඇත්තටම තෝරා කම්පියුටර් කරන් තියෙන ටයිම් එකේ මේ විශේෂයෙන්ම මේ අද දවසේ අපි මෙතෙන් ඇවිල්ලා ලක්ෂණ තැනට එක්කන් ඇවිල්ලා නිවන් පහයන් කිරීම ගැන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මම එදා 19 තමයි පාසලට ආවේ. ඒකෝට මම එක දෙයක් තමයි මේ අවතර ඉස්කෝලේට යනකොට ඔය ටීචර් යන්නේ කොහොමද ඔයා කොහොමද යන්නේ කියලා ඇත්තටම කවුරුත් එක්ක යන්න මේ මාගේ සලස්සලා තිබ්බ එක තමයි මම මුලින්ම දැක්කේ. එතන ලොකු බැඳීමක් තියෙන එක මට එදා තමයි ඉස්සෙල්ලාම දැනෙන්නේ. ඒ වගේම හැමදාම මම තමයි මේ මෙතන ඉන්නේ ටීචර්ලාගේ වාහනවල තමයි මම එක්කන්නේ. සමහරවිට මට අසනීප වුණ අවස්ථාවල ගෙදරට මිදී හරිලා පියාණන් චම්පා කියන ගොඩක් මට උදව් කරලා දෙනවා. සෑමදිනම ගොඩක් ස්තුතියි රත්නායක මල්ලි මෙතන නැතත් රත්නායක මල්ලි දවසක් අසනීප වෙලා මේ පුල් ටීචර්යි මාව ගෙදරටම ගිහිල්ලා පස්සලා ආපහු ඇවිල්ලා ආයෙත් අක්කේ කවුරු හරි එවන්න දෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල ගොඩාක් උදව් කරපු සහෝදර බැඳීමක් වුණා මේ පාසලේ. ඒ වගේම මට කිසිම හිතීමක් තිබුණේ නැහැ. අපිට ඉස්ලාමයන් ලැබුණ සියලු පාසල්වල කිසිම කෙනෙක්ගේ හිතක් මම දෙවුවා නැහැ. නමුත් මගේ හිතන අවදාවත් කිසිම කෙනෙකුට මට මගේ හිතේ තියලා නැහැ. ඉදවලුතුමා තමයි සහයෝගී වැඩ කරන දෙවල් කෙනෙක්. ඇත්තටම ඉන්නේ ඒක ඉස්ලාමයන් වශයෙන් අපිට ඉස්ලාම් ගිහිල්ලා දැන් ගෙදරින් උනත් මට ඉතින් අර මේ මහවිද්‍යාලයේ සීනියර්ව ඇහෙනවා ගෙදරට. ඒකත් කිසි මට පීරියඩ් එකෙන් ෆීස් එක මතක් වෙනවා. දැන් මෙහෙම නැති කියලා. ඉතින් නැවතත් මට පාසලට එන්නවා. දැන් ආපහු උදා වෙලා තියෙනවා. මිනිස්සාර ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මොකටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං මාව එහාට අරන් ගියා. අපිට මේ ඒකවගේ විද්‍යාලයේ හැදෙනවම අපේ ඉස්කෝලේ තියෙනවා. ඒක දැන් අපිට වඩා ඔයාලට දැනෙන වැඩි. මොකද ඔයාලා ටිකක් ඇඩ් කියන්නේ ස්ට්‍රෝං නිසා. ඉතින් මම ආරාධනා කර සිටිනවා ස්ථානවල වාග්ය අපේම සහෝදරියට ඒ වගේම ආයිෂා මැඩම් එන්නේ විදියට මම හිතන්නේ අර ලොකු සර් කිව්වා වගේ අපේ ලොකුම ශක්තියක් තමයි අපි නැති වෙලා ගියේ. ඒත් ඔබතුමී දිනුව වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා එන්න මැඩම් විදියට. ආයිෂා මැඩම්ට මම කලින් ප්‍රදානය කළා තිරේ ප්‍රදානය කරන්න. කමෝද ටීචර් මම ආරාධනා කරනවා එන්න විදියට. ආයිෂා මැඩම් ටිකක් දේවල් කතා කරන්න අලුත් අත්දැකීම් වලින් බෙදා ගන්න ඔබතුමීට අවස්ථාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේට සිදුහල්තුමා නියෝජිත සිදුහල්තුමා ඇතුළු ඔබ සැමගෙන් අවසරයි. ඇත්තටම මම යනකොටත් ඔයගලට කතා කරලා ඉතින් ගොඩක් දේවල් නැහැ කියන්න. නමුත් ඇත්තටම උසස් වීමක් කරවගෙන කාර්යාලයක රාජකාරී කරන්න ගියා. මට පාළුවක් ලොකු හිස්තනක් මගේ ජීවිතේ දැනලා තියෙන්නේ. එකක් ඔයගොල්ලන්ගේ සහෝදරයන් පිරිසක් මට නොලැබීම. ඒක විශාල හිස්තනක් ඇත්තට. මොකද එතෙන්ට ගියාම යාළුවෝ ගොඩක් ඉන්නවා. මොකද අපිත් එක්කම ගිය 9 දෙනෙක් පස්සනාංගෙලින් අපිත් එක්ක ඉන්නවා. හැමෝටම අධික රාජකාරී. hina වෙන්න කතා කරන්න සුවදත්වේ බෙදා ගන්න වෙලාවක් නැහැ. එතකොට සතිය
පසුගිය දවස් දෙකයි කාර්යාලයට යන්නේ. ඉතුරු දවස් තුනම පාසල් අධීක්ෂණ වලට යනවා. ඒ ගියාම දැන් ඔයගලන්ට ටීම් ඉන්ස්පෙක්ෂන් ආවම ඒගොල්ලන්ට තියෙන වැඩ රාජකාරී කොච්චරක්ද කියලා පේනවනේ. ඉතින් ඒ ටිකම තමයි අපි ගිහිල්ලා කරන්නේ. ඉතින් ජීවිතේ කාර්ය බහුල වෙලා වගේ තමයි මට නම් ඇත්තටම ඒකට උරටු දෙන්න තාම ඒ කාලය කළමනාකරණය කරගන්න බැරි අවස්ථාවක තමයි මම තාම ඉන්නේ. මොකද උදේ යනවා හවස වෙලා ගෙදර එනවා. ඉතින් මගේ ජීවිතය මම ඉස්සරත් ඔයගලන් දන්නවා හරිම සැහැල්ලුවෙන් සරලව මගේ රාජකාරී කරගෙන මම හිටපු කෙනෙක්. ඉතින් මට තාම ඒ තත්ත්වෙට ඇඩ්ජස්ට් වෙන්න බැරි කමක් තමයි තාම තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව සහ ඉතින් අර වගකීම් විශාල ප්‍රමාණයක් ඔළුවට පැටවුනහම අර ඒ නිදහස් බව සැහැල්ලු බව ටිකක් අඩු වෙලා කියලා මට හිතෙනවා. ඉතින් තාමත් මම කල්පනා කරනවා මම කොහොමද මේකට ඇඩ්ජස්ට් වෙන්නේ කියලා. ටික කාලයක් යනකොට සම්පූර්ණ මේකට මම අනුගත වෙවි. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන ඇත්තටම මම පාසලට ආවදා ඉඳලා මට හොඳ සහෝදරයෙක් පිරිසක් හිටියා. මගේ විදුහල්පතිතුමා මට රාජකාරී කරගෙන යන්න හොඳ නිදහසක් දීලා තිබුණා. ඒකට මට මගේ රාජකාරී කාල සීමාව තුළ මට පුළුවන් උපරිම කැපවීමෙන් පාසලට යම් සේවයක් කරන්නට මට අවස්ථාව ලැබුණා. ඒකට විශාල ශක්තියක් ධෛර්යයක් ලැබුණේ ඔයගොල්ලන්ගෙන්. එතකොට විශේෂයෙන්ම සෞන්දර්යාංශයේ සියලු දෙනාත් මතක් කරන්න ඕනේ ජයග්‍රහණ අපිට පාසලට ගෙනත් දුන්නා. මම හැමදාම කියලා කියනවා දාන්න තරඟ වලට දිනන්න. ඉතින් ඇත්තටම ඒගොල්ලන් ගොඩක් කැපවීමෙන් උත්සාහයෙන් අනිත් විෂයන් වල සියලු දෙනාම සිංහල ඉංග්‍රීසි කියන භාෂා තරඟයි හැම දෙයකින්ම දරුවන්ට ජයග්‍රහණ ලබා දෙන්න අපකප වෙලා කටයුතු කරා. O level, A level, ශිෂ්‍යත්ව ඒ හැම විභාගයකදීම ඔයගලන්ම කල්පනා කරලා බලන්න ඔයගලන් කොච්චර මහන්සි වෙනවද කියලා. මේකට ජීවිතයේ ආපස්සට හැරිලා බලනකොට අපිට සතුට වෙන්න අවස්ථාවක් ඒකින් ලැබෙනවා. ඉතින් ආදරණීය මගේ සහෝදර සහෝදරයන්ට මම කියන්නේ මාතාව මට සතුටුදායක ආරංචියක් ආවා මේ ප්‍රින්සිපල් සර් මේ සැරේ අපිට ශිෂ්‍යත්ව විභාගයෙන් අමාත්‍යාංශයෙන් ලේඛනයක් ලැබිලා තිබුණා කියලා කිව්වා. ඒ ශිෂ්‍යත්ව පාසලට ඇතුළත් කරගන්න. එහෙම එන්නේ පාසලේ ඉල්ලුම වැඩි වෙනකොට. ඒ කියන්නේ අපේ පාසල සඳහන් කරලා නම සඳහන් කරලා මිනිස්ට්‍රියට ඇප්ලිකේෂන් දැම්මොත් තමයි මිනිස්ට්‍රියෙන් ලේඛනයක් පාසලට ලැබෙන්නේ. ඒ කියන්නේ අපේ පාසලට තියෙන ඉල්ලුම තවත් ඉහළට ගිහිල්ලා ඒ සියලු දේවල් ලැබුණේ ඔයගොල්ලන්ගේ කැපවීමෙන් උත්සාහයෙන් ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල මත. ඉතින් ඔයගලන්ට ඒකත් මම ගෞරව කරනවා ඇත්තටම ඔයගලන්ගේ කැපවීම නිසා පාසල ඉදිරියටම අරගෙන යන්නට ඔයගලන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. මම හිතපු තැන ඉදිරියට යනවා දැක්කම මට තෙලින් ඉඳන් බලාගෙන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඉතින් මම ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම තව තවත් පාසල දියුණු කරන්න, බබලවන්න, ඔය සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Very ස්තුතියි madam. ඊළඟට welcome teacher එන්න ඉදිරියට welcome teacher පිරිවෙන් ප්‍රදානය කරන්න මම ආරාධනා කරනවා චම්පා teacher එන්න ඉදිරියට welcome teacher කියන්නේ අපේ ඉස්කෝලේ සෑහෙන කාලයක් සේවය කරපු පුරුතුමියක් ඔබතුමියට අපේ ඉස්කෝලේ ගැන කියන්න කතාවක් තරම් ඇති මම ආරාධනා කරනවා වචන ස්වල්පයක් කතා කරන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමස්කාරයි. ආදරණීය සියලුදෙනාගේම අවසරයි. ගොඩක් යාළුවෝ නම් කියන්නේ විද්‍යාලයක මාතාවක් මම හරිම yang sedang sakit nggak bisa menguapis. Pagkatali, අපි හැමෝම මම කියන දේ දෙකකදී පවුලේ අපි ජීවිත කාලය ගත කරන්නේ සමහර වෙලාවට පැය 8ක් පැය 10ක් වෙන්නේ නැති. හැබැයි අපි වැඩි තරම් අපේ කාලය ගත කරන්නේ අපේ සේවා ස්ථානයේ. ඉතින් සේවා ස්ථානය තුළ බැඳෙන බැඳීම්
හරි හිතන්නේ ඒවා හරියට කොන්ක්‍රීට් වගේ තමයි. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ වාද විවාද හැම දෙයක් එක්කම අපි ගැටෙනවා. ඒ වුණාට ආයෙත් අපිගේ හැම දේවල් මතක වෙලා අපි සුන්දර විදිහට ජීවත් වෙනවා. අපි හැමදාම ජීවත් වෙන්නේ ජීවත් වෙන්නේ කොහොම ස්වල්ප කාලයයි. ඉතින් ඒ අතරමැද කාලය තුල ගත කරන්න වැඩි අපේ රස්සාව කරන තැන. ඒ නිසා අපේ අවසාන පුරුක ශර්වලි ටීචර් ගුරුවරුන් අතර මම ආරාධනා කර සිටිනවා ශාමලි ටීචර් එන වේදිකාවට ඉදිරියට ශාමලි ටීචර්ට ත්‍යාගී සාමල් කලව වෙනවන්න මම ආරාධනා කරනවා අපේ බෝල අක්කා සඳමාලි ටීචර්ට එන්න කියලා. කියන වෙන දෙයක් හිතා නෙවෙයි. අපි සංවේදී වුණා. නමුත් අපි hina වෙන්න ඕනේ, hina වෙන්න ඕනේ. මොනවා කිව්වද එයා? ශර්වලි ටීචර්. ඔයාලට ඇති කියන්න දේවල්. අස්තාව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මගේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ ඔබ සැමදෙන්න අවසරයි. ඇත්තටම හරිම සංවේදී අවස්ථාවක්. ඇත්තටම දරා ගන්න අමාරු ඒ තරම් ඇත්තටම අපි පාසලෙන් ඈත් වෙලා ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඉබ්බිත් ඒ සහෝදරත්වය ඒ සොඳුරු අත්දැකීම් පිට ගන්න අතරත් ඊට පසු පාසලෙන් ඈත් වෙලා ගියාට පස්සේ තේරෙනවා විද්‍යාලෝකයේ තරම් දයාවර ඒ කියන්නේ ආදරණීය සොඳුරු මතකයන්ෙන් පිරුණු සේවා ස්ථානයක් මම හිතන්නේ මට ඉදිරියේදී ලැබෙයි කියලා. ඉතින් මගේ සිදුවන සේවා ස්ථානය තමයි විද්‍යාලෝක විදු මාතාව. ඉතින් අති දුෂ්කර සේවය ඉවර කරලා සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේ මම අවුරුදු 2ක් සේවය කළා. හදිසියෙම ස්ථාන මාරු වීමක් හම්බුණා විද්‍යාලෝක පාසලට. ඉතින් එතකොට මට අපට හිටපු අයගෙන් අහන්න ලැබුණේ විද්‍යාලෝක පාසල ඉතාමත්ම හොඳයි. හැබැයි හිටපු ඒ වෙනකොට හිටපු අපේ ගාමිණී සර් බොහොම සැරපරුස චරිතයක් කියලා තමයි මට ආරංචි වුණේ. ඉතින් ඇත්තටම මීට අවුරුදු 10කට කලින් මාර්තු මාසයේ දවසට ගිහිල්ලා මම වැඩ බාර ගත්තේ ඇත්තටම බයෙන් වෙවුල ගිහිල්ලා. ඒ කියන්නේ ඒ තරම් සැරපරුස චරිතයක් කියලා තමයි මම අහලා තිබුණේ. ඉතින් ඇත්තටම ගියාම සර් මාව පිළිගත්ත සුහදශීලී විදිහ ඒ වගේම ඒ හිටපු සහෝදර ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා හරිම ඉතාමත්ම සුහදශීලී සහෝදරත්වයෙන් මාත් එක්ක කටයුතු කළා. ඉතින් ඇත්තටම හරිම සතුටින් ඊට පස්සෙ ආපු විදුහල්පතිවරුණොත් ඉතාමත්ම මානසිකයි. ඉතින් ඇත්තටම කිසිම මානසික පීඩනයකින් තොරව වැඩ කරගෙන යන්න පුළුවන් රාජකාරී ස්ථානයක්. ඒ වගේම අපේ හේමන්ත සර් ගැන විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ. මොකද මම කාලයක් තිස්සේ මගේ හෝම් සයන්ස් රූම් එක හදලා දෙන්න කියලා එතෙක් හිටපු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා හිටියා. මට ඒක හම්බුනේ නැහැ. මම හිතපු විදිහට ටිකක් ලස්සන කරලා මගේ ගෘහ විද්‍යාගාරය හදා ගන්න. ඉතින් ඇත්තටම මට ඒකට පූර්ණ අනුග්‍රහය දක්වලා ඒකට අපේ හේමන්ත සර් තමයි මට ගෘහ විද්‍යාගාරය මේ විදිහට සකස් කරගන්න මට සහයෝගය දුන්නේ. ඉතින් සර්ට මම ගෞරවණීයව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සියලු දෙනාත් මට බොහෝ අවස්ථාවල සංග්‍රහ කටයුතු වලදී සියලුම දෙනා මට උදව් වෙලා තියෙනවා. වචනයකින් උදව් වෙලා තියෙනවා. හැම දෙයින්ම ඒ හැම දෙනාටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාර්ෂා ටීචර් චන්දන සර් ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයේ සියලුම සහෝදරියෝ ඉතින් මේ වගේ සුවිශේෂී අවස්ථාවක් මේ සැලසුම් කරලා දීලා අද දවසේ ඉතාමත් සුන්දරව ගත කරන්න මේ මොහොත අවස්ථාව සැලසලා දීපු ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙමි. මම නිකන් අපේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ශ්‍රාවකීය සහ ස්ථානමාරු ලබාගෙන පිරිස එතනින් වෙනවා. ඒ වගේම අපේ සුවිශේෂී චරිතයක් ඉන්නවා තාම ඉතුරු වෙලා. මම හිතන්නේ අපේ විජිත අයියා. අද දවසේ විජිත අයියාට මල් කලම ප්‍රදානය කරන්න ගොඩක් අය පොර කෑවා. ඒ අතර මුතුනායක සර් කිව්වා මට දෙන්නම ඕනේ කියලා. ඒ නිසා විජිත අයියාට මම ආරාධනා කරනවා මුතුනායක සර්ට ආරාධනා කරනවා ඒ තිරුවේ ප්‍රදානය කරන්න ලෙසට. විජිත අයියාගේ වැඩ කොහොමද දෙයක් කියන්නේ
මම ආරාධනා කරනවා වචනයක් කතා කරන්න. නමස්කාර සම්මානීය අවසරයි විද්‍යාර්ථීවනි ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයනි අනත්කාර මණ්ඩලයේ අපේ සමාජයේදී මට විද්‍යාලෝක මහා විද්‍යාලයේ යාර කාලයක් සේවය කරලා එහෙමනම් අවුරුදු 60 උනා දන්නේ නැහැ. සියලු දෙනාටම වෙච්ච දේ මට තුනා ඉතින් අර වගේ දවසක මේ වගේ උත්සවයක් අපිට ගරු මොකක්ද මේ කියන්නේ කොහොම ඉතිරි කරනවා ඒ වගේම අපි ඉන්න මේ සියලු දෙනාගේම මම වැඩිම කතාවක් අවශ්‍ය නැහැ විස්තුතිය කියලා අවසන්ට